ආයුබෝවන් පුතේ හැමෝටම අද අපි සාකච්ඡා කරන්නේ සාමාන්‍ය පෙළ 2020 ගණිතය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න වලට අදාළව ඒ කොටස. ඒ කොටසේ දෙවන ප්‍රශ්නය. ඒ කොටසේ දෙවන ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ විදිහට. රූපයේ දී ඇති තොරතුරු අනුව x වල අගය හොයන්න කියලා අපිට කියනවා. මේ බලන්න මේ ත්‍රිකෝණයේ අපිට දීලා තියෙනවා දත්ත කිහිපයක්. මෙතන 110යි මෙතන x. අපිට කියන්නේ මෙන්න මේ x වල අගය හොයන්න. ඔයාට මෙන්න මේ රූපය දිහා බැලුවාම ඔයාට මොනවද හිතෙන්නේ? මේ ත්‍රිකෝණය දිහා බැලුවාම ඔයාට හිතෙන්න ඕනේ මෙන්න මේ දේවල්. මොනවද? මේ පාදයයි සමානයි. මේ පාදයයි සමානයි නම් ඊට සම්මුඛ කෝණ අගයෙන් සමානයි. දැන් මේ පාදය සමානයි කියලා කිව්වේ කොහොමද මම? මේ පාදයට ඉරක් ගහලා තියෙනවා මේ පාදයටත් ඉරක් ගහලා තියෙනවා. ඒකෙන් කියන්නේ මේ පාදයේ විශාලත්වයයි මේ පාදයේ විශාලත්වයයි සමානයි. ඒ කියන්නේ මෙන්න මේ දිග සෙන්ටිමීටර 10යි නම් මෙන්න මෙතන ඉඳලා මෙතෙන් දිග සෙන්ටිමීටර 10යි. 100යි නම් මේකෙත් 100යි. ඒක තමයි මෙන්න මේ ඉරි කෑල්ලෙන් කියන්නේ. ඒතර මෙන්න මේ ඉරි කෑලි දෙකකින් මේ පාද දෙකක් සමානයි කියලා තිබ්බොත් ඊට අදාළ සම්මුඛ කෝණවල අගයත් විශාලත්වයෙන් සමානයි. සම්මුඛ කියන එකේ අර්ථය මොකද්ද? සම්මුඛ කියන එකේ අර්ථය පුතේ ඔයාට ඉදිරිපස. දැන් ඔයා හිතන්න ඔයාට ඉදිරිපස යාළුවෙක් කියන. එතකොට ඒ අපිට කියන්න පුළුවන් සම්මුඛව තමයි යාළුවා ඉන්නේ කියලා. එතකොට ඉදිරිපස කියන එක තමයි සම්මුඛ කියන එකේ අර්ථය වෙන්නේ. එහෙනම් මෙන්න මේ ඉර ගහලා තියෙන පාදයට ඉදිරිපසෙන් තියෙන මෙන්න මේ කෝණය. එහෙනම් මේකට අපි කියනවා සම්මුඛ කෝණය. මේ පාදෙට ඉදිරිපසෙන් තියෙන මෙන්න මේ කෝණය. මේ 110ට වම් අත පැත්තේ තියෙන මෙන්න මේ කෝණය. එතකොට ඒකට අපි කියනවා සම්මුඛ කෝණය. මේ පාදයට සම්මුඛ කෝණයයි මේ පාදයට සම්මුඛ කෝණයයි විශාලත්වයෙන් සමාන වෙනවා. හේතුව තමයි මේ පාද දෙක සමාන නිසා. ඒ වගේම මේ තියෙන මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණයේ එක පාදයක් දික් කිරීමෙන් හැදිලා තියෙනවා කෝණයක්. අපි ඒකට කියනවා බාහිර කෝණය. බාහිර කෝණයගේ 110යි. ඒතර මෙතන 110යි නම් ඔයා දන්නවා මේ තියෙන සරල රේඛාවක්. සරල රේඛාවක් මත දෙපැත්තේ මේ විදිහට කෝණ දෙකක් හැදුනහම අපි ඒකට කියනවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ යුගලයක්. ඊට අදාළ ප්‍රමේය මොකද්ද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ යුගලයක ඓක්‍ය යුගලයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල ඓක්‍ය අංශක 180යි. ඒ ප්‍රමේය පාවිච්චි කරලා අපිට මෙන්න මේ අගය හොයාගන්න පුළුවන්. නේද? හරි. මෙන්න මේ බලන්න. දැන් අපි උත්තරේ බලමු. මේ තියෙන මේ බලන්න මේ මං කිව්වේ මොකද්ද? 180යි. මෙන්න මේ තියෙන්නේ සරල රේඛාව. මෙන්න මේ සරල රේඛාවේ 180 110ක් අඩු කරාම අපිට ලැබෙනවා අංශක 70යි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයගේ අංශක 70යි. හරිද පුතේ? මෙතන 70යි නම් මම කිව්වා මෙන්න මේ කෝණයයි සමානයි. එහෙමනම් එළින්ම අපිට ගන්න පුළුවන් මේ තියෙන ප්‍රමේය ත්‍රිකෝණයේ පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණද අගයෙන් සමාන වේ. නේද? එහෙනම් මේ කෝණයගේත් අංශක 70යි. එන්න පුතේ එහෙනම් මේ කෝණයගේත් අංශක 70යි. තේරුණාද? හරි පුතේ. මෙන්න මේ විදිහට අපි දිගටම සාකච්ඡා කරනවා විභාග ගැටලු. මෙන්න මේ විදිහට විභාග ගැටලු අපි සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට විභාග ගැටලු සරලව ඔයාලට තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න. මේ විදිහට විභාග ගැටලු සරලව ඉගෙන ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් එයාලත් එක්කත් share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ ගැටලුවෙන් අපි නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.